ඒ මිනිසුන්ගේ මාන්සියට වටනකමක් දෙන්න. හරිද? අපරාධෙනේ. හරිද? මොකද ඔයාලට වඩා සතුටු වෙනවා මේ මිනිස්සු ඔයාලේ රිසල්ට් එක දවසට. හරි ළමයි මේ වීඩියෝ කරන්නේ 2025 O level කරන ඔයාලට 2026 දැන් තව දවස් 35ක් වගේ තමයි තියෙන්නේ. 35ට වඩා ඇත්තටම වැඩි චුට්ටක්. ඒකට අපි 35ක් කියලා ගමු. මොකද ඒ ආසන්න දවස් ගණනක් තමයි තියෙන්නේ. හරිද? එතකොට දැනට ලකුණු තියෙනවා නම් දැන්ට සාමාන්‍යයෙන් 9S මට්ටමේ ඉන්නවා නම් 8S මට්ටමේ ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයා කරන් යන විදිය හරි. කියන්නේ ඔයාගේ ප්ලෑන් එක ඔයාලා සෙට් වෙන ප්ලෑන් එක සෙට් වෙලා ඔයා වැඩේ කරන් යන විදිය හරි. කිසිම ඉෂුව එකක් නැහැ. හැබැයි දැන්ට ඉන්නවා නම් සල්ලොම කිව්වොත් එහෙම දැන් අපි O level කරලා 9S ඒ දාපු රිසල්ට් එක දාලා එහෙම කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් O levels අවුරුදු දෙකක් ලස්සන්ට වැඩේ කරගෙන ඇවිල්ලා නෙමෙයි. හරිද? ස්ටෙප් බයි ස්ටෙප් ලස්සන්ට වැඩේ කරගෙන ඇවිල්ලා නෙමෙයි. අන්තිම මොහොතේ ගෙහෙම ගාන පිරිස තමයි ගොඩක් ඉන්නේ O level වල. A level වලට එද්දී කතාව වෙනස් වෙනවා. මම මේ කියන්නේ O level. එතකොට මේ වෙද්දිත් ගේමක් ගහන්න පටන් අරන් නැති හෝ නැත්තම් හරියහම ප්ලෑන් එකක් නැති ගේමක් ගහන්න පටන් අරගෙන දින හැබැයි හරියම ප්ලෑන් එකක් නැහැ. කොහොමද මේ අන්තිම දවස් 30 ගාන මැනේජ් කරගන්නේ කියලා ප්ලෑන් එකක් නැහැ. නැත්තම් සාමාන්‍ය ප්ලෑන් එකක් තියෙනවා ඒක හරියට නිකන් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න තේරෙන්නේ නැහැ. කස්ටමයිස් කරගන්න තේරෙන්නේ නැහැ. මෙන්න මේ කට්ටියට මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි. මොකද ඔයාලට මේ ප්ලෑන් එකේ විදිහටම යන්න කියන්නේ නැහැ. හරිද? සහ 9S යනවනම් මේ ප්ලෑන් එකේ විදිහට ගියත් කරන්න පුළුවන් උපරිමේ කරන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍ය සබ්ජෙක්ට් එකක ඔයාලට යන්න පුළුවන් උපරිමේ යම් කිසි මට්ටමක් තියෙනවනේ. මේ දවස් ගාන ඇතුළත ළමයින්ට සාපේක්ෂයිනේ එයාගේ කැපැසිටි එක. එතකොට ඔයාට පුළුවන් උපරිමයටම යන්න අවස්ථාවක් තියෙනවනේ කොහොමත් වැඩ කළොත්. එතකොට ඒ අවස්ථාවට යන්න පුළුවන්. ඒක එකක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාට මේ දවස් ටිකේ වැඩ කරලා ඔයාගේ උපරිමේ B එකක් වෙන්න පුළුවන්. දැන් කරන්න දෙයක් නැහැ. දැන් පසුතැවිලා දිරුමන්නේ නැහැ. ගියපු කාලේ ගියා. සාමාන්‍ය අන්තිම මාස 3 වගේ ගේම ගහන්න ගත්තා නම් ඔක කොහොමත් කිසිම ඉෂුව එකක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. දැන් අන්තිම මාසෙට ඇවිල්ලා තියෙන්නේ. හරිද? හරියටම තව මාසයක් දවස් 35ක් තමයි තියෙන්නේ. ඒතර මේකේ හරියට වැඩේ කරගත්තොත් එහෙම ආපහු පසුතැවෙන්න දෙයක් නැති වෙනවා O level රිසල්ට් එද්දි. මම අන්තිම මොහොතේ ගේම ගහලා වැඩේ ගොඩ දාගත්තනේ කියන මයින්ඩ්සෙට් එක කොන්ෆිඩන්ස් එක එනවා. මම මෙහෙම දෙයක් කරේ කරයි කියලා. හරිද? ඔක පට්ට වැදගත් වෙනවා A level වලට. හරිද? O level රිසල්ට් එක මත A level රිසල්ට් එක ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ වුණාට අනිත් අයගේ මොටිවේෂන්ස් වලට වඩා Taman දෙයක් කරලා තියෙද්දි ඒ self confidence එක වැදගත් වෙනවා. ඔයාලට ඉස්සරහා ජීවිතේ දෙයක් කරන්න. හරිද? ඒතකොට මම මේක කරලා තියෙනවනේ කියලා අයිඩියාවක් අදහසක් නිකන් ඒක ගට් එකක් තියෙනවා. හරි. ඒතකොට මෙන්න මේවයි ප්ලෑන් එක. දැන් මම හදලා තියෙන ප්ලෑන් එක. මම හදලා තියෙන ප්ලෑන් එක සාමාන්‍ය මිනිමම් විදිහට වැඩ කරන ළමයට සෙට් වෙනවා. හරිද? එතකොට level 1 level 2 level 3 කියලා ඔයාලගේ subjects 9 කඩාගෙන තියෙනවා. මේ විදිහටම කඩා ගන්න ඕනේ නැහැ. මම කියන්නම් කොහොමද මේ level 1 level 2 level 3 කැඩෙන්නේ කියලා. පළවෙනිම ළමයි ඔයාට පාස් පේපර් questions වලට ලකුණු අඩු. ඔයාට තියරි සිද්ධාන්ත මතක තියාගන්න අමාරු. සල්ලම කිව්වොත් එම අමාරු subjects. හරිද? දැන් කියන්න එපා ඔක්කොම අමාරුයිනේ කියලා. ඒ 9නුත් අමාරුම. යටම තියෙන්නේ ඔයා මුලින්ම කොලයක් අරන් ඔයාට ලේසි එකේ ඉඳන් අමාරු එක වෙනකන් කැටගරයිස් කරගන්න. පොඩ්ඩක් කර චේන්ජ් වෙන්න බෑ. සමාන මට්ටමේ තියෙන්නේ නැහැ නේ එක සබ්ජෙක්ට් එකක්. හරිද? ලකුණු 65යි ලකුණු 65යි දෙකම තිබ්බයි කියලා ඒ සබ්ජෙක්ට් දෙකම සමාන නැහැ නේ. ඔයා දන්නවනේ. මේ පොඩි මිස්ටේක්ස් ටික කළා තමයි මම මේ ලකුණු 65ක් ආවේ. හැබැයි මම අර සබ්ජෙක්ට් එකට මහන්සි වෙලා තමයි ලකුණු 65ක් ආවේ. ඒතර අර දෙකේ වෙනස් නේ. අර මිස්ටේක් කරපු සබ්ජෙක්ට් එකේ මිස්ටේක් කරේ නැත්නම් ඔයාට ඊට වඩා ලකුණු වැඩි වෙනවනේ. එතකොට මේ 65යි මේ 65යි ලකුණු සමාන උනායි කියලා සබ්ජෙක්ට් එකේ ඔයාට තේරෙන කරුණු ටික සබ්ජෙක්ට් එක ලේසි හෝ අමාරු වෙන එක තීරණය වෙන්නේ නැහැ. හරිද? එතකොට අමාරුම සබ්ජෙක්ට් තුන. ඒ කියන්නේ අර ලිස්ට් එකක් ඇදුවොත් එහෙම අන්තිම සබ්ජෙක්ට් තුන ඔයා දාන්න level 1 එකට. ඊළඟ දාන්න level 2 එකට. 4 5 6. පළවෙනි තුන දාන්න level 3 එකට. මම සාමාන්‍යයෙන් මම තෝරගත්තා බකට් සබ්ජෙක්ට් වල ICT තෝරගත්තා, ඩ්‍රාමා තෝරගත්තා, කොමර්ස් තෝරගත්තා. ඒක ඔයාලගේ තියෙන යූස් කරන නැත්නම් මේ ඔයාලා ස්ටඩි කරන සබ්ජෙක්ට් එකට අනුව ඒක චේන්ජ් කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ.
හරිද ICT කරන්න නැත්නම් හෙල්ත් කරනවා නම් හෙල්ත් එක දාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉතින් චුට්ටක් චේන්ජ් වෙනවා. ඉතින් හෙල්ත් එක මේ පැත්තට එනවා. සාමාන්‍ය හෙල්ත් එක මොඩරේට් ලෙවල් යන්නේ නැහනේ. මීඩියම් ලෙවල් යන්නේ නැහනේ. සාමාන්‍ය හෙල්ත් සබ්ජෙක්ට් එක සාමාන්‍ය ලේසිනේ. හරිද? කියලා කියනවනේ සමහරක් අයට. එතකොට මේ විදිහට හදාගන්න. හරිද? ඊට පස්සේ මේ සබ්ජෙක්ට් එක ප්‍රශ්නයක් නැහැ. ඒක තේරුමක් නැහැ. හරිද? සබ්ජෙක්ට් එක ඔයාලට අනුව හදාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලා දැන්ට හදලා තින්නේ මං ක්ලාසස් උයි කන බොන දේවලුයි නිදා ගන්න දේවලුයි අරුණාට පස්සේ. හරිද? අරුණාට පස්සේ ඔයා අවම පැය 6ක් වැඩ කරන්න ඕනේ. මෙතන ගේම ගහන්න පටන් ගත්තේ නැත්නම් ආයි දවසක් නෑ කොහොමද? හරිද? ඒ හින්දා මෙතන අනිවාර්යෙන් ගේම ගහන්න පටන් ගන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් අවම පැය 6ක් වැඩ කරන්න ඕනේ. වැඩ කරන්න ගට් එක තියෙන එකට පැය 6 පැය 8කට වැඩි කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අවම ක්ලාසස් ටික අත ඇරලා ක්ලාසස් ටික අයින් කරලා පැය 6ක් වැඩ කරන්න. දවසට පැය 4ක් පැය 6ක් ක්ලාස් තිබ්බත් පැය 6ක් නිදාගත්තත් පැය 12යි කන්න බොන්න දැන් ඉස්කෝලේ යන්නේ නැහනේ අපි දන්නවනේ හැමෝම. ඉස්කෝලේ යන්නේ නැහනේ. හරිද? එතකොට මේ පැය 6 සීන් එක කාටවත් අමාරු වෙන්න දෙයක් නැහැ. ගට් එක තියෙන අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම්. හරිද? උඹලට මේක පුළුවන්. මේ ලේසි. ඒ ලෙවල් වලට ගියාට පස්සේ තේරෙයි ඕ ලෙවල් කියන්නේ මොනවද මේ කියන්නේ. දැනට ඕ ලෙවල් එක පට්ට ලොකුයි. ඒක ඇත්ත ඒක. හරිද? ඒක ඇත්ත. එතකොට ඒ ලෙවල් එකේ මෙහෙම කඩාගත්තට පස්සේ ලෙවල් 1 තියෙන සබ්ජෙක්ට්ස් වල දැන් මගේ නම් තියෙන්නේ සයන්ස් මැත් සිංහල. දවසකට පැය දෙකමාරක් වෙන් කරන්න ඕනේ. ලෙවල් 1 සබ්ජෙක්ට්. පැය දෙකමාරක්. හරිද? පැය දෙකමාරක්. මේ පැය දෙකමාරක් කැඩෙන්නේ පැයක්. වත් තියරි ස්ටඩි කරන්න ඕනේ. සිංහල ගත්තොත් දැන් ව්‍යාකරණත් කරන්න ඕනේ, සාහිත්‍ය පැත්තත් කරන්න ඕනේ ඉතින්. හරිද? මොකද දවස් සාමාන්‍යයෙන් එකකට පැය 30ක් සෙට් වෙනවා. එක සබ්ජෙක්ට් එකකට පැය 30ක් සෙට් වෙනවා. මේන්ලි මේ ලෙවල් 1 එකේ සබ්ජෙක්ට්ස් වලට ලොවෙත් පැය 30ක් සෙට් වෙනවා මේ ප්ලෑන් එකට ගියොත්. 15 වෙනිදා වෙනකන් තමයි අපි මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. කියන්නේ පෙබරවාරි 15 වෙනිදා වෙනකන්. ඒකට ගියොත් එහෙම ලොවෙත් පැය 30ක් සෙට් වෙනවා. ඒතර මේ පැය 30න් ඔයා දවසකට පැය ගානේ දවස් 12ක් වගේ සෙට් වෙන්නේ. දවසකට පැය ගානේ පැය 12ක් එතකොට වඩා තියරි බලන්න. තියරි ආයි සුපිරිටම බලන්න ඕනේ. බලලා තව පැයක් ප්‍රශ්න කරන්න. මම මෙතනදී කියන්නේ පොත වහලා. හරිද? පොත වහලා නිකන් අර මතකේ තියෙන ඒ වලින් විතරක් ප්‍රශ්න ටික කරන්න කියලා. එහෙම කියන්නේ නැහැ මෙතනදී. මම කියන්නේ පොත බලලා හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න කරන්න. ඒ සබ්ජෙක්ට් එක දාලා ප්‍රශ්න කරන්න. හරිද? ඊට පස්සේ අන්න ඉතුරු පැය භාගේ පැය දෙකයි ඉතුරු පැය භාගේ ඔයා ප්‍රශ්න හරිද වැරදිද කියලා බලන්න, තව මිස්ටේක්ස් මොනවද කියලා බලන්න, තව මිස් වෙච්ච දේ මොනවද කියලා බලන්න. අන්න ඒ දේවල් ටික නෝට් ඩවුන් කරගන්න. එතනින් ඉවරයි. ඒ ලෙසන්. ආපහු එතන වැරදිච්ච ඒවා ආයි අනේ මේක වැරදුනානේ මට බැයිද? එහෙම කිවි දෙන්න එපා. හරිද? ඊළඟට මොඩරේට් ලෙවල් එකේ නැත්නම් මීඩියම් ලෙවල් එකේ තියෙන සබ්ජෙක්ට්ස් වලට ඔයා පැය දෙකක් වෙන් කරන්න. ඔය පැය දෙක වෙන් කරන්න පැයක් තියරි බලන්න. පැය භාගයක් ප්‍රශ්න කරන්න. පැය භාගයක් අර විදිහට වැරදිද ගන්න. අන්තිමකේ පැය එකමාරේ ලේසි ඒවා ගණන්ට අයිති වෙනවට විනාඩි 45ක් බලන්න තියරි මොනවද වෙන්නේ, මොනවද නෝට් ඩවුන් කරගන්න ඕනේ, මොනවද ෂෝට් නෝට් ගහගන්න ඕනේ, ඒ ටික බලන්න. හරිද? ඊපස්සේ අපිට තව දිනවා විනාඩි 45ක්. ඒ විනාඩි 45න් විනාඩි 20යි 25යි බෙදා ගන්න. 25ක් බෙදා ගන්න ප්‍රශ්න කරන්න. 25ක් පොතියක්. ඊළඟට ඉතුරු විනාඩි 15 හෝ 20 වැරදි සරහන් කරන්න. නැත්නම් මේ මිස්ටේක්ස් මාක් කරලා මිස් වෙච්ච දේ මාක් කරලා ඒ දේ කම්ප්ලීට් කරගන්න තියන්න. මේක හැමතිස්සෙම කරන්න. මොකද පළවෙනි දවස් ටිකේ අනිවාර්යයෙන්ම පොත් බලලා ප්‍රශ්න කරන්න. තියරි පොත් බලලා ප්‍රශ්න කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිම මේ කිසිම අවුලක් නැහැ. ඒක පට්ට වැදගත් වැඩක්. මොකද ඔයා ස්ටඩි කරනවා එතනත්. හරිද? ප්‍රශ්න කරද්දිත් පොත් බලනවා කියන්නේ ඔයා එතනත් ස්ටඩි කරනවා. වැඩේ ගොඩාගත්තා. හරිද? ඊළඟට මම නිකන් සාම්පල්යක් දුන්නොත් එහෙම ඔයා මෙන්න මේ තුන ගානට කඩා ගන්න දවස් වලට. සාමාන්‍යයෙන් මේක රොටේට් කරන්න දිනනවා නම් හොඳයි ඉතින්. මම මේක පොඩ්ඩක් අර
පොඩ සර්ච් කරලා බලලා තමයි හැදුවේ. නැතුව මේ නිකන් ආතල් එකට දැම්මේ නෑ. මැත්ස් එක්ක හිස්ටරි බුද්දිසම් කරන්න. ඇයි ඒ? මැත්ස් සාමාන්‍ය ප්‍රැක්ටිස් කරන්න ඕන සබ්ජෙක්ට් එකක්. ඒතර මැත්ස් එක්ක තව අපි සයන්ස් වගේ එකක් හෝ නැත්නම් ICT වගේ එකක් හෝ දැන් මේක මොඩරේට් ලෙවල් තිබ්බට මේක ICT ලෙවල් එකක් වගේ දැම්මොත් එහෙනම් පොඩ ප්‍රැක්ටිකල් මදි. හේතුව මොකද්ද? ප්‍රැක්ටිස් කරන දේවල්ම තමයි දින්නේ. ICT වලත් අපි එහෙමනේ. හරිද? ලොජික් ගේජ් පාඩම ගත්තත්, පැස්කල් පාඩම ගත්තත්, එක්සෙල් පාඩම ගත්තත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒකේ පාඩම් ගන්න ලොකු දෙයක් නැහැ නේ. එතකොට ඒ දෙක එකට ගන්න බෑ. ඒ හින්දා තමයි හිස්ටරි දාලා තියෙන්නේ. මම ඒක කිව්වේ පොඩි මැකැනිසම් එකකට දාලා තියෙන්නේ. වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරිද? මේක රොටේට් කරනවා නම් හොඳයි ඈ. හැබැයි දැන් හෙල්ත් වගේ එකක් ඇප්ලයි කරොත් එහෙම ඒක ඇප්ලයි කරගන්න මෙතන පොඩ්ඩක් කේසිති. එතකොට තේරුම් නැහැනේ. හෙල්ත් වගේ එකක් ඇප්ලයි කරොත් එහෙම. එතකොට මේක day 1 එකට වගේ ගන්න හෙල්ත් එක. හිස්ටරි එක දාන්න ඉංග්‍රීසි එක වගේ දැන්ට. ඉංග්‍රීසි එක දාන්න අපෝ day 2 එක සයන්ස් එකත් එක්ක යන්න. ඒ වගේ පොඩ්ඩක් චේන්ජ් කරගන්න වෙනවා ඉතින්. හරිද? හෙල්ත් වගේ එකක් දාන්න. ඊට පස්සේ බුද්දිසම් අපේ ලේසි සබ්ජෙක්ට්ස් වල තියෙන්නේ දැන් මම කියන විදිහට ඔයාලගේ ලේසි සබ්ජෙක්ට්ස් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය මැත් සයන්ස් නම් මේක තියාගන්න. මේ දෙක හાર્ඩ් ලෙවල් එකේ තියාගන්න මැත් සයන්ස්. මොකද ඒ දෙක කොයි වෙලාවෙ ට්‍රැක පණීද කියලා දන්නේ නැහැ. හරිද? ඒ ට්‍රැක පනින්න පුළුවන් දෙකක්. හරිද? එතකොට ඒ දෙක තියාගන්න. හાર્ඩ් පැත්තේ මගේ රෙකමෙන්ඩේෂන්. හරිද? ඊට සයන්ස් ICT ඩ්‍රාමා. සයන්ස් තියෙන පාඩම් කරන්න. ඩ්‍රාමා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි ඊස්තරික් සබ්ජෙක්ට් ගත්තොත් එහෙම ගොඩක් ඒවා තියෙන ප්‍රැක්ටිකල් එක්ක ලිට් හැරෙන්න. ලිට් කරන අයට මේක අදාළක් නැහැ. සයන්ස් ICT ඩ්‍රාමා. හරි. මේ විදිහට කරොත් එහෙම මේක ප්‍රැක්ටිස් නේ. ඒක ප්‍රැක්ටිස්. ඊට පස්සේ සිංහල ඉංග්‍රීසි කොමර්ස්. අපි ඔය ඉංග්‍රීසි කොමර්ස් උත් මොකද්ද? ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉංග්‍රීසි පාඩම් කළයි කියලා තේරුමක් නැහැ. හරිද? ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හැබැයි සිංහල වගේ දේවල් පාඩම් කරලා කොට දා ගන්න පුළුවන්. හරිද? විචාරයක් ලියනවා නම් මේ කොටස මෙහෙම. මුලින්ම ඊට පස්සේ උදාහරණය. ඊළඟට ඒකේ විස්තරය. ඊළඟට ඉහත උදාහරණය වගින් ගම්මෙමාන වන්නේ කියලා අන්න ප්‍රශ්න කම්ප්ලීට් කරගන්න පුළුවන් පාඩම් කරලා. එතකොට මම මේ බෙදලා තියන්නේ ඔයාලට ලේසි වෙන්න සහ ඔයාලට කම්මැලි ගතියක් ඇති නොවෙන්න. මේ දෙක මාරු කරගන්න ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේ පිළිවෙලටම කරන්න කියලා. ඔයාලට කොමර්ස් එක ඕන නම් මුලින් දාගන්න. කොමර්ස් එක මැද්දට දාගන්න. ඕන ලේසි සබ්ජෙක්ට්ස් ටික මැද්දට දාන්න. ප්‍රශ්නයක් නැහැ. දෙකමාරක් කළා එකමාරක් කළා දෙක දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ මේ මෙතඩ් එකට මිනිමම් මේ මිනිමම් කියන්නේ ඒක. මීට වඩා අඩු වෙන්න නම් එපා. අවු දවස් 35 ඉන්න බං. උඹලගේ අවුරුදු දෙකක් නෙමෙයි අවුරුදු grade 6 ඉඳන් grade 11 වෙනකම්ම ඉංග්‍රීසි මීඩියම් වේවා සිංහල මීඩියම් වේවා අම්මල වියදම් කරලා දී. හරිද? සරටම වියදම් කරලා දී. එතකොට ඒ මිනිසුන්ගේ මානසිකයට වටිනාකමක් දෙන්න. හරිද? අපරාධෙනේ. හරිද? මොකද ඔයාලට වඩා සතුටු වෙනවා මේ මිනිස්සු පොලේ රිසල්ට් එක දවසක. ඒ හින්දා ඒ වටිනාකම දෙන්න. ඒ වටිනාකම දෙන්න දැන් ඉඳන්ම වැඩ කරන්න ගන්න වැඩ කරන්නේ නැති කෙනෙක් නම් ප්ලෑන් එකක් තියෙනවා නම් දැන්නම ප්‍රශ්නයක් නැහැ. මේක ඇප්ලයි කරගන්න පුළුවන් තැන් තියෙනවා නම් මේකෙන් ඔයාලා ඒකට ඇප්ලයි කරගන්න. එහෙම නැතුව කිසිම අවුලක් නැහැ. හොඳම ප්ලෑන් එකක් තියෙනවා. මම ගහගෙන යනවා වැඩේ. මම ගේම ගහනවා ප්‍රශ්න නැහැ. ඔයා ඒ වැඩේ කරගෙන යන්න. කොහොම හරි ගේම ගහන්නයි ඕන. හරිද? එහෙනම් මේක තමයි ප්ලෑන් එක. මේක ඔයාලා ඇප්ලයි කරගෙන වැඩේ ගොඩ දාගන්න කියලා හිතනවා. සහ ICT සම්බන්ධ මොනවා හරි තියෙනවා නම් පල්ලෙහාදී ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක ඔයවල ICT ගැන මොනවා හරි මහන්න තියෙනවා නම් සහ අපේ සෙමිනාර් සීරීස් එකක් යනවා. ඒකට ජොයින් වෙන්න පුළුවන් ඕනනම් කැමති නම්. එතකොට ඒකත් එක්ක වැඩේ කරගන්න පුළුවන්. හරිද? එහෙනම් ලොවෙත් සුපිරි රිසල්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම වැඩේ ගොඩ දාගන්න. ජය වේවා.